බුදුදහම කියලා කියන්නේ එක්තරා විදියක තවත් ආගමක් නෙවෙයි. මේ තියෙන මැට්‍රික්ස් එකෙන් එළියට පනින අල්ටිමේට් හැක් එකයි. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කලින් දවසක වගේම ටිකක් නූතන භාෂාවට අනුකූලව තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ අතිශය ගැඹුරු ධර්මය ඔයාලට තේරෙන ආකාරයෙන් නූතනයට ගැලපෙන ආකාරයෙන් කෙනෙක්ට මෙහි වචන ටිකක් නුහුරුයි වගේ පෙනුනට තවත් කෙනෙක්ට මේ වචන හොඳට තේරෙන වචන වෙන්න පුළුවන්. මොකද ධර්මය අවබෝධ කරගන්නා මිනිසුන්ගේ මනස තේරුම් ගන්න ආකාරය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් නිසා. ඉතින් මම හිතනවා අද මේ කතා කරන භාෂාවෙන් ඔයාලට මේ ධර්මය තවත් තේරුම් ගන්න වැඩි උත්සාහයක් ලබා ගන්න පුළුවන් කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි තේරුම් ගමු මේ මැට්‍රික්ස් එකෙන් එළියට පනින අල්ටිමේට් හැක් එක මොකක්ද කියලා. අපි ජීවත් වෙන්නේ ඇත්තටම සැබෑ ලෝකයකද? එහෙම නැත්නම් අපේම හෝමන වලට වහල්ුණු මැට්‍රික්ස් එකකද? ඔබ කවදා හරි මොහොතකට නැවතිලා කල්පනා කරලා තියෙනවද? ඔබ ගන්න තීරණ, ඔබට දැනෙන දුක, සතුට, කේන්තිය මේ හැම දෙයක්ම ඇත්තටම ඔබේම දේවල්ද කියලා. එහෙම නැත්නම් ඔබත් මේ මහා සමාජ ක්‍රමය ඇතුලේ අර කලින් ලියපු ප්‍රෝග්‍රෑම් එකකට අනුව වැඩ කරන නිකම් බයෝලොජිකල් රොබට් කෙනෙක්ද කියලා. බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නේ බුදුදහම කියලා කියන්නේ තවත් එක ආගමක් විතරයි කියලා. මල් පහන් පූජා කරලා, පින් කරලා ඊළඟ ආත්මේ දිව්‍ය ලෝකයක යන්න හදාගන්න પાස්පෝර්ට් එකක් කියලා. ඒත් ඇත්තම කතාව ඒක නෙවෙයි. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මිනිසුන්ව පාලනය කරන්න ආගමක් හදපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ තමයි මේ ලෝකයට පහළ වුණු ශ්‍රේෂ්ඨතම ක්වොන්ටම් භෞතික විද්‍යාඥයා. එහෙම නැත්නම් අපි මේ ජීවත් වෙන අමුමමු සිමුලේෂන් එකේ සෝස් කෝඩ් එක කඩලා මේ සිස්ටම් එකෙන් එළියට යන පාර හොයාගත්තු ලෝකේ පළවෙනි සහ දක්ෂතම හැකර්වරයා. එහෙම නැත්නම් මැට්‍රික්ස් හැකර්වරයා. දැන් අපි බලමු මේ මාරයා කියලා කියන්නේ යක්ෂයෙක්ද? එහෙම නැත්නම් ඔබේම බයෝලොජි එකද කියලා. අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන්නේ මාරයා කියන්නේ අලියන්ගේ පිටේ නැගලා ආයුධයක් අරන් එන බීසුණු යක්ෂයෙක් කියලා. හැබැයි නූතන ස්නායු විද්‍යාව සහ බුදුදහමේ ගැඹුරු අර්ථය එකට තියලා බැලුවම පේන නිරපේක්ෂ සත්‍ය ඊට වඩා ගොඩක් වෙනස්. මාරයා කියලා කියන්නේ ඔබේම මොළේ ඇතුලේ දුවන බයෝකෙමිකල් රියැක්ෂන් සහ හෝමෝන වල එකතුවක්. මං කියවනේ මේ වචන ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ කියන්න හදන කතාව ඔයාලට තේරුම් ගන්න පුළුවන් නම් ඔබේ මනස ගොඩක් බුද්ධිමත් ප්‍රඥාවන්ත කෙනෙක්ගේ මනසක් කියලා ඔයාටම තේරෙවි. කවුරු හරි ඔබට බනිද්දි ඔබට දැනෙන බය හෝ කේන්තිය කියන්නේ ඔබේ මොළයේ තියෙන ඇමිග්ඩලා කියන කොටසෙන් නිකුත් කරන කෝටිසෝල් සහ ඇඩ්‍රෙනලින් කියන හෝමෝන වල ප්‍රතිඵලයක්. ඒ වගේම සල්ලි, බලය, ආදරය පස්සේ ඔබ හඹා යන්නේ මොළයෙන් නිකුත් වෙන ඩොපමයින් වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා. සාමාන්‍ය මිනිස්සෙක් කරන්නේ මේ හෝමෝන ඇඟට රිලීස් වෙනකොටම ඒකට නිකම්ම ප්‍රතිචාර දක්වන එක. එහෙම නැත්නම් රියැක්ට් කරන එක. තරහක් ආවම බනිනවා. ආසාවක් ආවම ඒක පස්සේ දුවනවා. එතන ඔබට නිදහස් කැමැත්තක්, ෆ්‍රී විල් එකක් නැහැ. ඔබ ඔබේම ශරීරයේ රසායනික ක්‍රියාවලිය වලට අමුවේ වහල් වෙලා ඉන්නේ. බෝධි මූලයේදී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කළේ මෙන්න මේකයි. උන්වහන්සේ තමන්ගේ ශරීරය ඇතුලේ කිමිකල් වෙනස් වෙද්දී, එහෙම නැත්නම් අපි එකට කියමු මාර සේනාව වෙද්දී, ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැතුව 100% 100 යතුව ඒ දිහා බලාගෙන හිටියා. කිසිම හැඟීමකට වහල් නොවි ඒක ඇති වෙලා නැති වෙලා යන හැටි බලන් ඉන්න නිරීක්ෂකයෙක් බවට උන්වහන්සේ පත් වුණා. එහෙම නැත්නම් අල්ටිමේට් ඔබ්සර්වර් කෙනෙක් බවට පත් වුණා. මාර පරාජය කියලා කියන්නේ අන්න ඒ අල්ටිමේට් සිස්ටම් ඕවර්රයිඩ් එකට. ඊළඟට ධානය සහ මොළය ෂට් ඩවුන් කිරීමේ කලාව. The zero status. ඒ කියන්නේ මොකක්ද? ධානය කියලා කියන්නේ කැලයකට වෙලා අහසේ පාවෙන මැජික් එකක් නෙවෙයි. අපේ මොළය ඇතුලේ හැම තිස්සෙම දුවන බ්‍රෑඩ්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එකක් තියෙනවා. ස්නායු විද්‍යාවේදී මේකට කියන්නේ ඩිෆෝල්ට් මොඩ් නෙට්වර්ක් එකක් කියලා. එහෙම නැත්නම් DMNA එකක් කියලා. අපි අතීතය ගැන දුක් වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බය වෙන්නේ. ඒ වගේම මම කියන ඊගෝ එකක් නැත්නම් මමත්වයක් පවත්වාගෙන යන්නේ මෙන්න මේ ඩිෆෝල්ට් මොඩ් නෙට්වර්ක් එකෙන්. එහෙම නැත්නම් මේ DMNA කියන එකෙන්. ඒක හරියට CPU එක 100%ක් බිසී කරගෙන ඉන්න වෛරස් එකක් වගේ. එදා හිටපු දක්ෂම ඍෂිවරු භාවනාවෙන් කළේ මේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එක සම්පූර්ණයෙන්ම අක්‍රිය කරපු එකයි. පළවෙනි ධානයේ ඉඳන් අරූපාවචර ධානය දක්වා යද්දී මොළයේ තරංග ගැඹුරු ඩෙල්ටා මට්ටමට වැටිලා පසිදුරංගෙන් එන data input එක සම්පූර්ණයෙන්ම කට් වෙනවා. සිතුවිලි නැහැ.
ඊගෝ එකක් නැහැ. මොලේ RAM එක 100%ක්ම ෆ්‍රී. මේකට තමයි zero state නැත්තම් ශුන්‍ය තත්වය කියලා කියන්නේ. හැබැයි බුදුන් වහන්සේ දැක්කා මේක මේ මැට්‍රික්ස් එකෙන් එළියට යන පාර නෙවෙයි. මේක සිස්ටම් එක ඇතුළෙම තියෙන VIP launch එකක් විතරයි කියලා. ඉතින් උන්වහන්සේ මේ zero state එක පාවිච්චි කළේ විශ්වයේ ගැඹුරුම දත්ත ගබඩාවට රිංගන මයික්‍රොස්කෝප් එකක් විදිහට. ඊළඟට අපි බලමු අතීතය සහ කර්මය කියවීමේ විද්‍යාව. නැත්තම් ක්වොන්ටම් ඩේටා රිට්‍රයිවල් කියන එක. මතකය කියලා කියන්නේ මොලේ තියෙන සෛලවල සේව් වෙන දෙයක් නෙවෙයි. නූතන ක්වොන්ටම් විද්‍යාවේ තියෙන බ්ලොක් යුනිවර්ස් තියරි එකට අනුව අතීතයේ වර්තමානයේ අනාගතය කියන මේ කාල තුනම එකම වෙලාවක එකම තැනක පවතින දැවැන්ත දත්ත ගබඩාවක්. කාලය කියන්නේ හුදෙක්ම අපේ මොලේට දැනෙන මායාවක් විතරයි. තථාගත බුදුරජාණන් වහන්සේ සිව්වන ධානයට හිත පත් කරපු ගමන් නැත්තම් මේ zero state එකට පත් කරපු ගමන් උන්වහන්සේගේ සිත නිකම්ම නිකන් ක්වොන්ටම් රිසීවර් එකක් බවට පත් වුණා. අන්න ඒ වෙලාවට මේ විශ්වයේ තියෙන අර දැවැන්ත ක්ලවුඩ් මෙමරි එකට එහෙම නැත්තම් මේ අකාලික දත්ත ගුණුවට ඍජුවම ඇක්සස් කරන්න උන්වහන්සේට පුළුවන්කමක් ලැබුණා. පෙර භවයක් බලනවා කියලා කියන්නේ මොලේ තියෙන මතකයක් අවසන් එක නෙවෙයි. අර 4D ටයිම්ලයින් එකේ තියෙන නිශ්චිත ඩේටා පැකට් එකක් අමුවෙම ඩවුන්ලෝඩ් කරගන්න එකයි. ඊළඟට අපි බලමු නියම නිදහස් කැමැත්ත සහ සිස්ටම් එක්සිට් එක. ඔබ හිතන් ඉන්නේ ඔබ තීරණ ගන්නේ නිදහස් කැමැත්තෙන් කියලාද? නැහැ. ඔබේ තීරණය පාලනය කරන්නේ ඔබේ ජාන. එහෙම නැත්නම් ඒකට අපි කියමු හાર્ඩ්වෙයාර් කියලා. ඉතින් ඔබ හැදුණු සමාජය නැත්නම් මේ සොෆ්ට්වෙයාර් එක සහ ඔබේ පරණ කර්ම ගම්‍යතාවයයි මේ තීරණ ගන්න. අපි කරන්නේ මේවට රියැක්ට් කරන එක විතරයි. මේ පද්ධතියේ තියෙන ලොකුම ග්ලිච් එක තමයි සතිමත් බව. එහෙම නැත්නම් the observer state නැත්නම් 100%ක් සිහිය. මොලේ ඇතුලේ කිමිකල් එකක් රිලීස් වෙද්දී ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒක දිහා 100%ක් සිහියෙන් බලාගෙන ඉන්න එකයි මෙතන තියෙන රහස. පටිච්ච සමුප්පාදයේ වේදනා සහ තණ්හා අතර තියෙන ලින්ක් එක එතනින්ම කැඩෙනවා. අන්නේ තප්පරේදී කලින් ලියවිලා තිබ්බ අනාගත සම්භාවිතාවය බිඳ වැටෙනවා. කර්මය කියන තිර පිටපත ගිනි අරගෙන යනවා. මේ විශ්වයේ 100%ක නිර්පේක්ෂ නිදහස් කැමැත්තක් තියෙන්නේ අන්නේ අල්ටිමේට් ඔබ්සර්වර් තත්වයට පත් වුණු අයට විතරයි. ඉතින් ඔබ ඊළඟ වතාවේ කේන්තියක් හරි දුකක් එද්දී ඒකට වහල් වෙන්නේ නැතුව තප්පරයක් නැවතිලා මේ මගේ මොලේ දුවන රසායනික ක්‍රියාවලියක් විතරයි කියලා නිරීක්ෂණය කරන්න. අන්න ඒ මොහොතේ ඉඳන් ඔබ ඔබේ මැට්‍රික්ස් එකේ නිකම්ම වහලෙක් නෙවෙයි. ඔබත් ඔබේ මැට්‍රික්ස් එක හැක් කරපු සුපිරි හැකර්වරයෙක් වෙනවා. ඉතින් පටිච්ච සමුප්පාදයේ තියෙන මේ කරුණු කාරණා, ගැඹුරු අභිධර්මයේ තියෙන මේ කරුණු කාරණා ඔයාලට තේරෙන විද්‍යාත්මක වචන වලින් අද ඉදිරිපත් කළේ නූතන 21 සියවසේ ජීවත් වෙන තරුණ තරුණියන්ට මේ ධර්මයේ තේරුම් ගන්න ලේසිම විදිහට. ඉතින් ඔබ මොකද හිතන්නේ? ඔබගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඔයාලා ඒ බවත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණ ඔබන්නත් අමතක කරන්න එපා. අදට එන අපි සමු ගන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.